බොලිවුඩේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීයම යුවලක් තමයි දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං කියන්නේ. මුළු ලෝකයක්ම ආදරය කරන මේ දෙන්නගේ ජීවිතයට මෑතකදී එකතු වුණු පුංචි දියණිය නිසා ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. හැබැයි මේ පුංචි දියණියගේ උපතත් එක්ක දීපිකා සහ රන්වීර් මාධ්‍යයෙන් සඟවාගෙන සිටි මෙතෙක් කවුරුත් නොදන්නා අතිශය සංවේදී සහ රහසිගත තොරතුරු කීපයක් දැන් කරලියට ඇවිත් තියෙනවා. අද සිනී රහස් තුලින් අපි හෙළි කරන්නේ දීපිකා සහ රන්වීර්ගේ පුංචි දියණිය පිටුපස ඇති ඒ සැබෑ රහසයි. රන්වීර් සිං කියන්නේ සාමාන්‍යයෙන් ඇක්ටිව්, ඒ වගේම දඩබ්බර විදියට හැසිරෙන කෙනෙක් කියලා ඔයාලා හැමෝම දන්නවා. හැබැයි දීපිකාට දුව ලැබෙන්න ඉන්න කාලේ ඉඳන්ම රන්වීර් තමන්ගේ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් කරගත්තා. ඔහු තමන්ගේ සියලුම ෂූටින් කල් දමමින් දීපිකා ළඟින්ම රැඳී සිටියා. බොලිවුඩ් ආරංචි මාර්ග කියන විදිහට දුව ලැබුණු දවසේ රන්වීර් සතුට වැඩිකමට රෝහල ඇතුලේම හැඬු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. තමන්ගේ දඩබ්බර චරිතය පැත්තකින් තියලා දැන් රන්වීර් වගකීම් සහගත පියෙක් වෙලා ඉන්නවා. දීපිකා සහ රන්වීර් තමන්ගේ දුවට දාලා තියෙන නම තමයි දුවා පදුකෝන් සිං. දුවා යන්නේ තේරුම ප්‍රාර්ථනාව හෝ ආශිර්වාදය කියන එකයි. ඔවුන් මේ නම තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණා. දීපිකා සහ රන්වීර් විවාහ වෙලා වසර ගණනාවක් යනතුරුම ඔවුන්ට දරුවෙක් ලැබුණේ නැහැ. ඒ කාලයේදී මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් දීපිකාගෙන් මේ ගැන අසමින් ඇයට දැඩි ලෙස මානසිකව බලපෑම් කළා. ඔවුන් මේ දරුවා ලබා ගත්තේ මහා බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා ගොඩක් මැද නිසායි ඇයට දුවා කියන නම තැබුවේ. ලංකාවේ වගේම ඉන්දියාවේ රසිකයෝ හැමෝම මග බලාගෙන ඉන්නේ දීපිකාගේ දුවගේ මූණ බලාගන්න. හැබැයි දීපිකා සහ රන්වීර් තවමත් තමන්ගේ දුවගේ මුහුණ මාධ්‍යට පෙන්වලා නැහැ. ඒකට හේතුව තමයි බොලිවුඩේ තියෙන නසර්, එහෙමත් නැත්නම් ඇස්වහ කටවහ වැටේවි කියන විශ්වාසය. ඒ වගේම කුඩා කාලයේදීම මාධ්‍යයේ අනවශ්‍ය අවධානය ලැබිලා දුවගේ නිදහස නැති වෙනවාට දීපිකා කිසිසේත්ම කැමති නැහැ. ඒ නිසා ඔවුන් දුවව දැඩි ආරක්ෂාවක් මැද රහසිගතව හදන්න තීරණය කරලා තියෙනවා. කොහොම වුණත් දීපිකා සහ රන්වීර් තමන්ගේ දියණිය වෙනුවෙන් දැන් මුළු ජීවිතේම කැප කරලායි තියෙන්නේ. රන්වීර් කියන්නේ තමන්ගේ දුව තමයි තමන්ගේ ජීවිතේ ලැබුණු ලොකුම සම්පත කියලා. ඉතින් සිනී රහස් ප්‍රේක්ෂක ඔයාලට මොකද හිතෙන්නේ? දීපිකා සහ රන්වීර් තමන්ගේ දුවව මෙහෙම ලෝකයෙන් සඟවාගෙන සිටින එක හරිද? ඔයාලගේ අදහස පල්ලෙයින් කමෙන්ට් කරන්න. මේ වගේ බොලිවුඩේ අලුත්ම තොරතුරු දැනගන්න සිනී රහස් channel එක දැන්ම subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.